ඉතින් පාට්ටම මාන්සි පාට්ටම අමාරුයි කොණ්ඩ විදිහට තමයි යන්නේ. තේරෙන්නේ ලයිට් එකක්වත් නැහැ පාරේ. පට්ටම කළු කරක් තියෙන්නේ. පරක්කුද මාම නැහනේ. පරක්කුණාද? ඔන්න අපි ආවා කඩේ ගිහිල්ලා. ඉතින් ඔක්කොම බඩු ටික ගෙනල්ලා තියෙන්නේ කඩේට ගිහිල්ලා. ලුණු වැඩි වුන් ලුණු වැඩිපුර කාපල්ලා අඩු වුන් අඩුපුර කාපල්ලා. ඉතින් මට වැඩිත් නෑ අඩුත් නෑ. සහෝ ගැම්මඩම පොල් සම්බලක් හදන්න යන්නේ සැරට. ඉතින් සහෝ මෙන්න පොල් සම්බල් එක අතර පට්ටම රහයි මම පොඩ්ඩක් කාලා බැලුවා. ඉතින් සහෝ ගැම්මඩම කෑම එක හදලා තින්නේ පොල් සම්බල් එක්ක බත් සැමන් බැදලා සැමන් තෙල් දාලා. ඉතින් ගැම්මඩ කන්නයි මම යන්නේ. ආයිබෝවන් සහෝ ඉතින් කොහොමද හොඳින් ඉන්නවද හැමෝම? ඉතින් හැමෝම පිළිගන්නවා අද චානා vlog YouTube channel එකට. ඉතින් රෑ වෙලා පොඩි බඩගින්නක් ආවා. කඩේට යන්න මොන හරි ගේන්න. ඉතින් රෑ වෙලා අලින්නවත් දන්නේ අවුලක් නැහැ ගැම්මට ගිහින් යමු. ඒකත් ලයින් වීඩියෝ එක ඉවර කරගම්මා. ඉතින් ඔන්න විදිහට තමයි යන්නේ. තේරෙන්නේ ලයිට් එකක්වත් නැහැ පාරේ. පට්ටම කළු කරක් තියෙන්නේ. හෙඩ්ලයිටුත් ගාගෙන යන්නේ. ඉතින් රෑ වෙලා දැනුනේ සහෝ ඇත්තටම බඩගින්න. අද උයන්න ටිකක් රෑ වුණා වැඩත් එක්ක. යනවා කඩේට. අට්ටිය මොකද වෙන්නේ සහෝ ඉතින් කාලාද දීලාද කොහොමද ජීවිතේ ගැම්මට ඉන්නව නේද හැමෝම? අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න වීඩියෝ එක බලන හැමෝම. අහක බලාගෙන යන්න එපා. තව පොඩි දුරක් යන්න තියෙනවා කඩේට. පරක්කුද මාම නැහනේ. පරක්කුණාද? අහගෙන යන්න හදන්නේ නේ. මම මට දෙනවද පොල් තෙල් කාලක් වගේ? පොල් තෙල් කාලා? ඔව් කාලා. ඔන්න අපි ආවා කඩේ ගිහිල්ලා. ඉතින් ඔක්කොම බඩු ටික ගෙනල්ලා තියෙන්නේ කඩේට ගිහිල්ලා. ඒත් එක්කම මම හැමදේම එළවලු කපාගෙන කොටලා ඔක්කොම කරලා තින්නේ. ඉතින් උයන්නයි තින්නේ ගැම්මට. මම හදන්නේ සැමන් තෙල් දාලා පොල් සම්බල් එක්ක බත් තමයි හදන්න යන්නේ. ඉතින් මෙන්න තියෙනවා සැමන් එක. මේක තියෙනවා රම්පේ සුදු ලුණු එනසල්. ඒත් එක්කම මේකේ තියෙනවා සුදු ලුණු කොච්චි තක්කාලි කරපිංචා ලුණු. ඉතින් ගැම්මටම හදන්නයි තින්නේ සැරට එකතුලා ඉන්න වීඩියෝ එක ඉවර කරගන්න. ඉතින් ගැම්මට හදන්නයි යන්නේ එකතුලා ඉන්න වීඩියෝ එකත් එක්ක වීඩියෝ එක ඉවර කරනකම් එකතුලා ඉන්න මුලින්ම ලිපපත්තු කරගන්න ඕනේ. ඉතින් ගැම්මට හදන්නයි යන්නේ හැමෝම වීඩියෝ එක අවසන් වනතුරු රැඳී සිටින්න කියලා ඉල්ලනවා. ලිපපත්තු කරගන්නයි යන්නේ. ආපු ගමන් වැඩ මද ගින්දරේ තියනවා. ඊට පස්සේ අපි යනවා එළින්ම තෙල් දාන්නයි යන්නේ. ඉතින් අවශ්‍ය ප්‍රමාණයට දා ගන්න ඕනේ. වැඩි තෙල් වැඩි වුණොත් ඇඟට හොඳ නැහැ. ඔන්නෝම තෙල් දා ගන්නවා. කට්ටිය රත් වෙනකොට තෙල් ටික දාගත්තා. දැන් තෙල් ටික රත් වෙනකන් පොඩ්ඩක් ගැම්මට ඉන්නවා. ඉන්දර වැඩි වුණොත් වැඩ යල වෙනවා. ඉස්සලාවට ඉන්දර ටික දාන්න ඉන්නවා. ඉන්න විදිහට තෙල් ටික රත් වෙනවා. ගැම්මට රත් වෙනවා. ඊළඟට අපි දාගන්න යනවා මේකට කුරුඳු කොටු. ඉතින් කුරුඳු කොටු ටික දාගන්නයි යන්නේ. මේ විදිහට කුරුඳු කොටු ටික දානවා. ඊට පස්සේ අපි දානවා මේකට එනසල්. එනසල්ලට හතරක් විතර දානවා. ඊට පස්සේ දානවා කරාමු නැටි. කවලම් කරා කුරුඳු දැම්මා.
වෙනසාව කරනවා හරාම්බරේට දැම්මා. ඉතින් ගින්දර පොඩ්ඩක් විතර ආයෙ අඩු කරනවා. ටිකක් පිච්චෙන්න පුළුවන්. ඊට පස්සේ අපි මේකට දානවා සුදු ලුණු. ඊට පස්සේ රම්පේ දානවා. රම්පේ ටික දැම්මා. ඊට පස්සේ ඒකට එකතු කරනවා කරවිංච. කරවිංච ටිකක් පන්නේ ඉතින් ගැම්මට එකතු කරනවා. ඒක බලලා කවලම් කරගන්නයි තියෙන්නේ. පොඩි වෙලාවක් සුවඳ එනවා ලෙසට දැන් ගැම්මට එනවා සුවඳ අම්මෙන් ගන්න පුළුවන් මොකද කවලම් වෙනකොට ඊළඟට දාන්න යනවා අපි කොච්චි සුදු කොච්චි එදින ගැම්මට සුදු කොච්චි සුදු කොච්චි ටිකක් දානවා සුදු කොච්චි ටිකක් දාලා මේ විදිහට කවලම් කරනවා. ඊට පස්සේ දාන්න යන්නේ මීලුණු ටික මේ විදිහට දාගන්නවා. ඉතින් පොඩ්ඩක් හොඳට කවලම් කරනවා. තෙල් ඉස්ති වෙන්නේ නැති ආකාරයට අවලං කරගන්න ඕනේ නැත්නම් ආබාධ තියෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට අවලං කරනවා ගැම්මට එනවා. බලන්න ඔයාලා ගැම්මට එනවා මේක. එතන ආයෙත් ඉදිරියට ගැම්මට එනවා. මේ විදිහට කවලම් කරන ගමන් ඊළඟට දාන්නයි යන්නේ පහකුඩු ස්වල්පයක් දානවා. ඊට පස්සේ දාන්න යනවා ගම්මිරිස් කුඩු රස අනුව ගම්මිරිස් කුඩු දානවා. මම පොඩ්ඩක් වැඩියෙන් සැලකන නිසා වැඩියෙන් දා ගන්නවා ගැම්මට මේ ආකාරයට. ඒත් එක්කම අවශ්‍ය ප්‍රමාණයට ලුණු වැඩි වුන් ලුණු වැඩිපුර කාපල්ලා අඩු වුන් අඩුපුර කාපල්ලා. ඉතින් මට වැඩිත් නෑ අඩුත් නෑ ගාන්න බෑගත්තා. ඒ ආකාරයට දැම්මා ආයෙ කවලම් කරා. ගොඩක් වෙලා තියන්න බෑ කරන් දෙනවා. ඉතින් දැම්මට මේ විදිහට කවලම් වෙනකොට වැඩි වුණාද මන්ද අවුලක් නෑ. ඇන්දක් වගේ දැන් මේ වැඩි කමක් නෑ. මේ ආකාරයට පොඩක් කවලම් කරලා විනාඩි 2-3ක් විතර මේක වහලා තියන්න ඕනේ. ලුණු ටික දෙම්පරාදු වෙනකම්. ඉතින් ගැම්මට මේ විදිහට මම ගහුවා. විනාඩි 2ක් විතර බලන් හිටියා. විනාඩි 2ක් ගියා. ගැම්මට පොඩක් මේක අයින් කරා. පොඩ්ඩක් ටෙම්පරාදුලා තියෙනවා හොඳයි. ඊළඟට මේකට දාන්න යනවා කෙලින්ම තක්කාලි ටික. තක්කාලි ගෙඩියක් වගේ එකතු කරගත්තා. ඊට පස්සේ පොඩියට කවලම් කරගත්ත ගින්දර දැන් පොඩ්ඩක් අඩු කරා නම් හරි නැත්නම් මේක කර වෙනවා. ඊට පස්සේ එකතු කරන්න යන්නේ සැමන් ටික. මේ සැමන් ටික මේ විදිහට එකතු කරගන්නවා. මේ ආකාරයට එකතු කරා ගැම්මට එකතු කරන ගමන් හොඳට කවලම් කරා. සමන් ටික පොඩි වෙන්න නැති වෙන්න කවලම් කරගන්න ඕනේ. නැත්නම් වැඩි අවුල් වෙනවා අල වෙනවා.
මාරම සුවඳක් එන්නේ අමුවෙන් කන්න පුළුවන්. මේ වැස්සේ බඩගිනි දැනෙන වැඩි සව්. මාර විදිහට මේ වැස්සේ බඩගිනි දැනෙන්නේ. වහින කාලේ තනිකර අපිට මේ ආකාරයට කවලම් කරගෙන විනාඩි 5ක් වගේ මද ගින්නේ හොඳට හැදෙන්න තියන්න ඕන. තව විනාඩි 5ක් වගේ මේකෙන් වරුවා විනාඩි 5ක් වගේ තිබ්බා අඩු ගින්දරේ. ඉතින් මේක හැදිලා ඉවරයි. ඒ නිසා ගෑස් ලිප ඕෆ් කරනවා නැත්නම් කර වෙන්න පුළුවන්. සුවඳරම් තියනවා නියමටම. සැමන් එක හැදිලා ඉවරයි. සුපිරියටම දිනනවා. යම්මඩම හැදිලා තියෙනවා සැමන් එක. ඉතින් ඊළඟ වැඩේට අපි යමු. ඉතින් අපි හාල් ලිපේ තියන්නයි යන්නේ. රයිස් කුකර් එකේ. ඉතින් ගැම්මඩම හාල් ටික හොදලා රයිස් කුකර් එකේ තියන්නයි යන්නේ. ඉතින් මේ විදිහට ලිපේ තියලා ඉන්නේ බත් එක ගැම්මඩම. ඉතින් පාට්ටම මාංශී පාට්ටම අමාරුයි. අපි යමු පොල් සම්බල් එක හදන්න. මේක සැරට ගැම්මට හදන්න ඕනේ. සහෝ ගැම්මටම පොල් සම්බලක් හදන්න යන්නේ සැරට. ඉතින් ඔයාලට පේනවා ඇති මේකේ සුදු කොච්චි තියෙනවා, පොල් තියෙනවා, මිරිස් කෑලි දානවා, මේකට තව දානවා සුප් කැට කුඩු ප්‍රමාණයක්. ඉතින් ගැම්මටම මේකත් හදමු. ඉතින් මේකට දානවා මිරිස් කෑලි පොඩ්ඩක් දානවා. ටික සැර වුණත් කමන්නේ. මේ ආකාරයට ගැම්මට දා ගන්නවා. වැඩි වෙයිද දන්නෙත් නැහැ. මේ විදිහට ලුණු සුවල්පයක් දානවා. මේ විදිහට සුප් කැට කුඩු පොඩි ප්‍රමාණයක් මේකට දානවා. ඒ ඇති හදන්න යන්නේ බ්ලෙන්ඩර් කරලා තමයි ගන්න යන්නේ. ඉතින් මේක අපි බ්ලෙන්ඩ් කරලා බලමු. බ්ලෙන්ඩර් කරලා බලමු. රයිස් කුකර් එකේ ප්ලග් එක පොඩ්ඩකට ගැලෙවුවා. බ්ලෙන්ඩර් එකේ ප්ලග් එක ගහගත්තා. ගැම්මට වෙනවා. එකපාරක් බ්ලෙන්ඩ් කරන්න ඇති. ඉතින් සහෝ ගැම්මටම බ්ලෙන්ඩර් වුණා. බලමු අපි. වව්. ඉතින් සහෝ මෙන්න පොල් සම්බල් එක අතර පොට්ටම රහයි. මම පොඩ්ඩක් කාලා බැලුවා. සැරයි, ලෙසටම සැරයි. බත් එක හැදුණු ගමන් කන්නයි තියෙන්නේ. ඉතින් සහෝ ගැම්මටම කෑම එක හදලා තින්නේ පොල් සම්බල් එක්ක බත් සැමන් බැදලා සැමන් තෙල් දාලා. ඉතින් ගැම්මට කන්නයි මම යන්නේ. ඉතින් වීඩියෝ එකත් එක්ක එකතුලා හිටපු හැමෝටම thank you. ඉතින් ආදරෙන් ඉල්ලනවා channel එක subscribe කරලා නැති හැමෝම channel එක subscribe කරන්න. ඉතින් මේ වගේ ආතල් වීඩියෝ බලන්න අපිව subscribe කරන්න කියලා නැවත වතාවක් ආදරෙන් ඉල්ලනවා. ඉතින් ශානා vlog එක එකතු වෙන්න. ඉතින් වීඩියෝ එක අවසන් වනතුරු හිටපු හැමෝටම thank you. හැමෝටම ජය වේවා. පරිස්සමින් ඉන්න.